හිතේ තිබ්බ හීන මාලිගාව හදලා ඉවරයි. දැන් ඔබේ ගොඩනැගිල්ල හදලා ඉවරයි. ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. ඔබේ පෞද්ගලික නිදහස භුක්ති විඳින ඔබේ නිවහන වෙන්න පුළුවන්. දැන් ඉතින් මේ ගොඩනැගපු ඔබේ තැන ඔබ කොහොමද ඇතුළ හැඩවැඩ කරගන්නේ? ඇතුළ හැඩවැඩ කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. එකක්, ඔබේ නිවසේ හෝ ඔබේ ව්‍යාපාරික ස්ථානයේ බිත්තිවලට ඔබ එකතු කරන වර්ණ සංකලනය, පාට, ඒ වගේම ඔබ දාන කර්ටන් නැත්තම් තිරරෙදි, ඒ වගේම ඔබ තියෙන සෝෆා එක, සෙටිය, ඒ විතරක්ද? ඔබේ නිවසේ ආලෝකයේ සපයන විදුලි බුබුල, බල්බ්ස්, මේ හැම දෙයක්ම දැන් ඔබ සැලසුම් කරන්න ඕනේ. අපි බලමුද කොහොමද ඒක මැච් කරගන්නේ කියලා. වසර ගණනාවක අත්දැකීමෙන් අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තයෝ වන අපි EMC Grand Holdings. ඔබ මුලින්ම ඔබේ රුචිකත්වයට ගැලපෙන විදිහේ තේමාවක් තෝරගන්න. ඔබ කැමති වුඩන් ෆැටර්න් එකකට නම්, ඔබ කැමති ලීවලින් යන රටාවකට නම්, දැව රටාවකට නම් ඔබට පුළුවන් දැව රටාවක් තෝරගන්න. ඔබ අරගන්න දැව වර්ගයන් මොනවද? ඔබේ නිවසේ සිවිලිම පදම් කළ ලීයෙන් ඔබ හදන්නේ. එහෙම නොනැතිනම් ඔබ කොහොමද මේක හැඩ කරගන්නේ? ඒ වගේම ඔබ නිවසේ තියෙන මේ සෝෆා සෙට් එක, ඒකට අනුව කොහොමද අපි මේ කර්ටන් එක දාන්නේ? මොකද සෝෆා එකට පරස්පර විරෝධී කල එකකින් කර්ටන් එක තිබ්බොත් ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම ඔබ ගේ ඇතුලේ පොඩි ප්ලාන්ටේෂන්ස් මොනවා හරි කරනවා නම් ප්ලාන්ට් කරන්නේ මොන වගේ දෙයක්ද? මොකද නිවසක් ඇතුලේ ප්ලාන්ට් කරන්න ඕන දේවල් තියෙනවා, නැති දේවල් තියෙනවා. ඒ වගේම ඔබ නිවස ඇතුලේ පුංචි වතුර මලක් නැත්නම් පොඩි දියැලක්, එහෙම අදහසක් තියෙනවද? එහෙනම් ඒක කොතෙන්ද යන්න ඕනේ? එතන තියෙන කලර්ස් මොනවාද? එතකොට එතෙන්ට එන මාළු මොන වගේද? මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය මේ ගෙදර දියැලක් වගේ හදනවා, එතන අඳුරේ තියන්නේ. අඳුරු පාට පාවිච්චි කරන්නේ. හැබැයි අඳුරු පාට වෙනුවට ඔබට පුළුවන් එතෙන්ට දැකුම් කළු වර්ණයක් එකතු කරගන්න. ඔබට පුළුවන් ඔබේ නිවසේ නාන කාමරය සාම්ප්‍රදායික රටාවෙන් ඔබට ගිහිල්ලා වෙනම නාන කාමරයක් බවට පත් කරන්න. නිකමට හිතන්න, ඔබ කැමති දියැලක ජල ස්නානය කරන්න. එතකොට ඔබ ගිහිල්ලා කරාමේ ඇරියට පස්සේදී ඔබ ජල ස්නානය කරන්න ඔබට වතුර එන්නේ දියැලකින් නම්, දියැලකින් එන පීල්ලකින් නම් ඔබට පුළුවන් ඔබේ නිවසේ බාත්රූම් එකේ වගේ හදා ගන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් පුංචි උණගස් ටිකක් වගේ වවලා එතනින් දියසීරාවක් ගලාගෙන එන විදිහට හදන්න. එතකොට මේ උණගස් ටිකත් එක්ක බිත්තියේ වර්ණ සංකලනය මොන වගේ වෙන්න ඕනද? එතකොට ඒ වර්ණ වලට ඔබ නිවසේ ජනේල වලට දාන මේ කර්ටන් එක මොන වගේ වෙන්න ඕනද? ඒ කර්ටන් දිහා බලලා සෝෆා සෙට් එක මොන වගේ කලර් එකක් වෙන්න ඕනද? මේ හැම දෙයක්ම ඔබ සැලසුම් කරන්න ඕනේ. ගෙදර හැමෝම එකට එකතු වෙන තැනක් තමයි කෑම කාමරය කියන්නේ. ඒ කෑම කාමරයට එකතු වෙනකොට එතන හරි ලස්සන පාටක් තියෙන්න ඕනේ. මොකද කෑම කන තැන හරි ලස්සනයි. එතන වෙන සුන්දර කතා බහ. දරුවෝ Tamanගේ අවශ්‍යතාවයන් සියල්ල මම්මට කියනවා. අම්මා තමයි ගෙදර ඉන්න සාම නියෝජිතයා. අම්මා තමයි කෑම මේසෙදි තාත්තට කියන්නේ තාත්තගේ හිතට දෙන්න නැති වෙන විදිහට. සාමාන්‍යයෙන් එහෙමයි. එතකොට තාත්තා මේ දේවල් අහලා ඔවුන් පවුලේ දේවල් කතා බහ කරනවා. හරි සුන්දර තැනක්. එතකොට එතනට සුන්දර වර්ණ එන්න ඕනේ. ඒ විතරක්ද? කෑම මේසය හරි සුන්දරව තියෙන්න ඕනේ. නිකන් ලෑලි මේසයක් නෙමෙයි ඒක. නේද? ඊට පස්සේදී මේ කෑම කාමරේ සිවිලිම ඒකත් හරි ලස්සනට තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔබ ඔබේ නිවසට එන අමුත්තන්ව පිළිගන්නා අමුත්තන්ගේ කාමරය
අමුත්තෙක් ඔබේ නිවසට ආවට පස්සේදී ඔවුන්ට ඔබ පිළිබඳව පහන් හැඟීමක් ඇති වෙන්න ඕනේ. ඔබට පුස්තකාලයක් තියෙනවා නම් ඒ පුස්තකාලයේ රීඩින් ඒරියා එක කෙනෙකුගේ දැසට පීඩාවක් නොවෙන විවේකීව රැඳලා ඉන්න ආසහිතන තැනක් වෙන්න ඕනේ. ඒකට ඒ කලර්ස් මැච් කරගන්න ඕනේ. එතකොට ඇතුලේ කටයුතු වලදී මේ හැම දෙයක් ගැනම සැලකිලිමත් වෙන්න වෙනවා. ඊටත් වඩා ඔබ එන්ටර්ටේන්මන්ට් වලට කැමති නම්, ඔබ චිත්‍රපටි බලන්න කැමති නම්, ඔබ ගෙදර පුංචි චිත්‍රාගාරයක් තියාගෙන යනවා නම්, ස්ටුඩියෝ එකක් තියාගෙන යනවා නම් මොකක්ද වෙන්නේ? එහෙනම් ඔබ චිත්‍රපටි නරඹන්න සුදුසු විදිහට සුදුසු පරිසරයකට එතන හදා ගන්න ඕනේ. මොකද චිත්‍රපටි බලන තැනක වෛවර්ණ බිත්ති නැහැ. ඔබ චිත්‍රපටියක් බලන්න බොහොම නිහඬ, ඒ වගේම හොඳට ආලෝකයේ වර්ණ පේන විදිහට අපිට තෙරය තියෙන්න ඕනේ. එහෙනම් එතෙන්ට කළු වර්ණය වගේ දෙයක් ඇප්ලයි කරගන්න ඕනේ අපි. ඒක නිසා මේ වර්ණ කොහොමද අපි යොදාගන්නේ? සෝෆා එක, ඊට පස්සේ අපේ ටයිල් එක, අපේ බිත්තියේ කලර් එක, කර්ටන් එක, මේ හැම දෙයක්ම මැච් කරගන්න ඕනේ. අන්න ඒකට ඔබට උදව් කරන පිරිස් ඉන්නවා. ඔවුන් පිළිබඳව අපි ඉස්සරහට කියනවා. අපි ඊට කලින් වර්ණ පිළිබඳව, මේ වර්ණ වලින් කියවෙන කතන්දර පිළිබඳව අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. සෑම දෙයක්ම අනාගත ආයෝජනයක්. ඔබේ එවැනි ආයෝජනයන්හි අපි පෙරගමන් කරුවන් වන්නෙමු. ආරම්භයේ සිටම අපිට ඔබ සමග පියනගන්නෙමු. විශ්වාසයෙන්, දැනුමින් සන්නද්ධව, මන අධීක්ෂණයෙන් අපි එම ගමන ඔබව වගකීමෙන් රැගෙන යන්නෙමු. ඔබ කුමන ස්තරයක වුවද අප ඔබගේ මිතුරෙකු වන්නෙමු. වසර ගණනාවක අත්දැකීමෙන්, අනාගත දැක්මෙන් සාම්ප්‍රදායික ඉදිකිරීම් ක්ෂේත්‍රය අතික්‍රමණය කළ ගුණාත්මක ඉදිකිරීම් කලාවේ දැවැන්තියෝ වන අපි EMC Grand Holdings